අදත් ප්‍රදේශ කීපයට වැසි බර කාලගුණයක් අද 2025 වූ මැයි මස 24 වන සෙනසුරාදා දින අද දින දිවෙනට බලපා ඇති කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද අලියම නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේ අම්පාර සහ මඩ කලපුව දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි පවසන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි ස්වල්පයක් ඇති විය හැක. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වැඩි තරමකට තද වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑරුම් ප්‍රදේශවල සහ උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.